හෙලෝ කොහොමද ඉතිං අද ගාඩ්න එක මොනාද තියෙන්නේ කියල තමයි මොනාද වෙන්නේ කියල තමයි පෙන්න්න යන්නේ දැන් මේ යන්නේ ඔස්ට්‍රලියාවේ ඔටම් සීසන් එක එතකොට අනිපත්තන ඔටම් සීසන් එක යන්නේ සම සීසන් එකේ තරන් දැන් රස්ටෙන් හැ දැන් උදට හවස්තර ටිකක් සීතලයි ඒවගේම කලින් වගේ නෙවෙයි දැන් ඉක්මන්ට හවසරීර බහිනා ඒ වගේම උදේටත් උදේ හත කියන්නේ දැන් කළුවරයි වගේ ඉතින් මේ තියෙන ඔස්ට්‍රලියාවට මුලින්ම දැන් ඇවිල්ලා මේ අපේ අලුත්ම ගෙදරට ආව අපි ගිය සතිය එතකොට හදාගත්තු පැල ඒ දේවල් ඔක්කෝම මෙහෙම ගොඩක් නැහැ ඉතින් ටිකක් තියෙන අරගෙන ඒ දේවල් ටික ඔක්කෝම අරගෙන ආවා මෙහෙට ඇවිල්ලා තාම ගාඩ්නින් පටන් ගත්තේ නැහැ මේ වගේ තමා තියෙන්නේ තාම අපේ තාප්පෙ ගහලා නෑ එතකොට මෙතනින් කවර් වෙනවා අනිත් පැත්ත ගෙදරනම් තාපෙ ගහලා තියෙන නිසා අපේ එක සයිඩ් එකක් දැන් කවර් වෙලා තියෙන්නේ දැන් නම් ඉර පායලා උදේ හොඳටම වැස්ස මේ පැත්තේ මේ ඔක්කොම ක්ලීන් වෙන්න ඕන ගාඩ්නින් පටන් ගන්න ඕන මෙතන තාප්පේ මේ ටිකෙන් කව වෙලා යන්නම නිසා එතකොට ලස්සන්ට කරන්න පුළුවන් දැනට අපේ මොනවටවත් යන්න නැහැ මොකද අපි ගිය සතිය තමයි අපේ ගෙදරට ආවේ පැල ටිකක් ගෙනල්ලා තියෙනවා එතකොට මේවා දැන් ඉඳන්න ඕනේ මේ තමයි ජෙරනියම් වල දැන් සමහරක් මල් නම් දැන් වේලිලා ගිහිල්ලා පර වෙලා ගිහිල්ලා මේක අවුඩ්ඩෝ ප්ලාන්ට් එකට වඩා මේක ලස්සන මේ ලස්සන මේක අපිට හදන්න පුළුවන් ඉන්ඩෝ ප්ලාන්ට් එකක් විදිහට ඒකේ පාට කිහිපයක් මංගාව තියෙනවා තද රෝස තියෙනවා ලා රෝස තියෙනවා ඊට පස්සේ තැඹිලි පාට තියෙනවා සුදු පාට තියෙනවා කහ පාට තියෙනවා මේ ටික ඔක්කොම ටික ඉඳන්න ඕනේ ආයි මම එක පාත් එහෙකට වගේ හදාගන්න ලැවෙන්ඩර්ස් ගත්තා ලැවෙන්ඩර්ස් ටිකක් තියෙනවා සමහරක් කලාවට මෙතන්ට මීනස් වෙනවා මම මේක පොට් එකක් ගත්තේ $12 ගානකට එතන පොට් 5ක් තියෙනවා $60කට පොට් 5ක් ගත්තා මේවා හරිම ඉක්මනට මේ ඩ්‍රයි වෙනවා ඉක්මනට වතුර දාන්න ඕන ලැවෙන්ඩර්ස් වලට ජෙරනියම් වලටත් එහෙමයි අද උදේ වැස්සා මේ ඊයේ හොඳටම වැස්ස දැන් පොළව එහෙම තෙතයි එනාට දැන් හවස්සේ තිර පායගෙන අපහු ආව ක්ලවුඩි ගතියක් තියෙනවා නමුත් දැන් අවුව එහෙම තියෙනවා තාම මේ මෙතන දැන් ඉස්සරහා ගෙවල් දෙකක් හැදෙනවා මේ ගෙදර අතන මේ පාර දෙපැත්තේ ගෙවල් දැන් හැදෙනවා මේ ඉඩම මං හිතන්නේ තාම ඉස්සරහා ටික විකිනලා නැහැ අනික දැන් ඔස්ට්‍රලියාවේ දැන් අපිට මේ අනිවාර්යෙන්ම මේ වැට මේක අපේ ලංකාවේ තාප්ප වගේ නෙමෙයි මේක නිකන් මෙටල් වලින් වගේ යන වැටක් තියෙන. එතකොට මේ වැට අපි ගහන්න ඕන. ඒගොල්ලෝ යම් කාලයක් දෙනවා. ඒ කාලය ඇතුළත ගහලා හැමෝගෙම නිකන් වත්තු එක වගේ තියාගන්න තමයි ඕන. දැන් අර ඉස්සරහා ගෙදරත් පාරෙන් එහා පැත්තේ ඒ ගෙදරත් ඒගොල්ලෝ ගහලා තියෙන්නේ. දැන් මෙතනනොත් සයිඩ් එකට මේ ධාරි දිගට වැට යනවා ගෙදර ඉස්සරහට වෙනකන්. එතකොට මේ ඔස්ට්‍රේලියාවේ ඒ කියන්නේ අපේ ගෙවල් වල ඉස්සරහා වැටවල් වලින් කවර් කරන්න බෑ තාප මොනවත් ගහන්න බෑ හැමෝගෙම ගෙවල් ඉස්සරහට ඒ කියන්නේ දැන් අලුතින් හැදෙන ගෙවල් වල. එතකොට අනිවාර්යයෙන්ම ඉස්සරහා මම හිතන ඕපන් මේ ගොඩක් ගෙවල් වල එහෙමයි. ගේට් 2 එන්නේ නැහැ සාමාන්‍යයෙන් ගෙවල් වල ඉස්සරහට. මේ ලොකු වල් ගහක්
කියන්නේ මෙයා කාකෝ වගේමයි මැක්පයි කියලා කියන්නේ මේ සුදුයි කළුයි මේ හරියට ඉන්නවා දැන් මේ ඔටම් එක පටන් අරන් තියෙන්නේ දැන් රස්නේ කාලේ ඉවරයි එතකොට තාමත් වැස්ස ටිකෙන් ටික යනවා මෙහෙ අර ලංකාවේ වගේ මොන්සූන්ස් එහෙම නැහැ එතකොට නමුත් වින්ටර් එකේදී ඔටම් එකේදී වැස්ස ස්ප්‍රින්ග් එකේදී වැස්ස ටික ටික බලාපොරොත්තු වෙන්න පුළුවන් දැන් වහිනවා අයියෝ හොඳටම අකුණු ගහලා ගොරෝ වැස්සා දැන් පොළ ඔක්කොම තෙතයි තාම එනවනේ මේගොල්ලන් ගෙදර වහලේ ඉන්න සද්දවල දැන් මෙයාලට වතුර ටිකක් දාමු මේක මං ගත්තේ බනින්ස් වලින් $9ක් හරි 7ක් හරි අයියා මේ දොරවල විශේෂත්වයක් තියෙනවා මේ ෆ්ලයි ස්ක්‍රීන් එක මේක ලංකාවේ එහෙම නැහැ ප්‍රධාන දොරත් එක්ක ෆ්ලයි ස්ක්‍රීන් එකක් තියෙනවා. එතකොට අපිට මේන් දොර අරලා තියලා මෙතනින් මේ දොර තියන්න පුළුවන්. මොකද එතනින් හුලං එනවා. ඒක දැලක් මෙෂ් එකක් තියෙන්නේ. නමුත් සමයකේදී වගේ හරියට මෙහෙම ඇස්සෝ ඉන්නවා. ඒ නිසා කවර් කරලා තියන්නේ. ඉතින් අලුත් වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්නම්. බයි.